Welcome to my YouTube channel. අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද මම forget password එක හදාගත්තේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මම ඒක හදාගත්තේ. අපි යමු අපේ වීඩියෝ එකට. අපි බලමු කොහොමද මම sign in page එකේ forget password එක create කරගත්තේ කියලා. ඔයගලන්ට පේනවා මේ තියෙන මගේ sign in design එක. ඒකේ මෙතන link එකක් විදිහට මම දාගෙන තියෙනවා forget password එක කියලා. අපි බලමු දැන් මුලින්ම ඩිසයින් එකෙන් කොහොමද forget password එක view වෙන්නේ කොහොමද ඒ වැඩ ටික වෙන්නේ කියලා ඊට පස්සේ අපි කෝඩ් එකෙන් බලමු කොහොමද මම ඒව දේවල් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී මුලින්ම forget password කියන link එක අපි ක්ලික් කරමු. එතකොට කියනවා field අපි validate කරලා තියෙන හින්දා දාන්න කියලා අපේ email එක. මම email එක දාලා ආයෙත් forget password කියලා දෙමු. එතනදි කියනවා verification code send your email check your email කියලා. අපි දැන් ඒක ඕකේ කරලා බලමු. එතකොට ඔයගලන්ට පේනවා ලස්සනටම forget password කියලා new password එකයි retype password එකයි verification code එකයි ඉල්ලලා තියෙනවා. අපි දෙමු අපිට retype password එකක් දෙමු අපි. අපි දැන් මම මේ බටන් එකක් හදලා තියෙනවා show hide කියලා. එතනදී show තිබ්බොත් පේන්නේ නැහැ hide වුණොත් අපිට මොකක්ද මම ටයිප් කරලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දීලා බලමු recent password කියන එක. password does match කියලා. එහෙනම් අපි හරි password එක දෙමු. එතකොට එතනවා password does match කියලා බලමු. um, අපි දෙමු verification code එක දැන්. මෙතනදී මෙන්න මෙතන verification code එක ඇවිත් තියෙනවා. අපිට මේක මෙහෙම ගන්නවට වැඩිය මගේ email එකට ගිහිල්ලා ඇවිත් තියෙනවා code එක අපි එතනින් ගමු. reset password කියලා දෙමු. password does match. හා 1 2 3 4 5 6 හරිනේ ඉතින් 6 දාලා නෑනේ. reset password. password successfully. okay. දැන් අපි මෙතනට මට දාගත්ත password එක නම් මතක නෑ reset වෙනවනේ. අපි ඒක අරගෙන අපි ඒක දාගමු. this one. හරි. password එක අපි දාගෙමු. control V එකක් දාලා email එක this one sign in. පාස්වර්ඩ් එක මාරු කරගෙනත් අපි සයින් ඉන් වෙච්ච විදිය තමයි මේ තියෙන්නේ. අපි දැන් බලමු අපි කෝඩ් එක පැත්තෙන් කොහොමද මම මේක හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ index.php එක. එතනදී sign in box එක ඉවර වෙලා div දෙකක් පහළට ඒ කියන්නේ content div එක ඉවර වෙනවත් එක්කම මම
කන්ටෙක්ස් එකෙන් ඊට පස්සේ මම මොඩල් එකක් හදාගෙන තියෙනවා. ඒකත් මං ඩියු වලින් තමයි ඩිසයින් කරගෙන තියෙන්නේ. මෙතනදී මම මේ මොඩල් එකට ID එකක් දීලා තියෙනවා FP මොඩල් කියලා. මේ තියෙන ඩියු එකක් මම ඒ ඩියු එකට ක්ලාස් ටැග් එකක් දාගෙන තියෙනවා මොඩල් ඩයලොග් කියලා. මෙතන මම මොඩල් කන්ටෙන්ට් කියලා මේ ඩියු එකට ක්ලාස් ටැග් එකක් දාගෙන තියෙනවා. මේ තියෙන්නේ අර හෙඩර් එක හැදිලා තිබ්බ ඩියු එක ඩිසයින් එකෙන් පෙන්නුවොත් ඩිසයින් එකෙන් පෙන්නුවොත් මෙන්න මේක තමයි ඒ තිබ්බ ඩියු එක. ඊට පස්සේ මොඩල් බොඩි එක මම හදාගෙන තියෙනවා ක්ලාස් එකක් දාලා තියෙනවා මොඩල් බොඩි කියලා. එතනදී මම නිව් පාස්වර්ඩ් එක අරන් තියෙනවා. එතනදී ලේබල් එකක් දාලා තියෙනවා නිව් පාස්වර්ඩ් කියලා. ඉන්පුට් ටැග් එකක් තියෙනවා දාලා ඒ ඉන්පුට් ටැග් එකට මම ID එකක් දීලා තියෙනවා NP කියලා. ඒ වගේම මම බටන් එකක් හදලා තියෙනවා show කියලා. show කියලා බටන් එක හදලා තියෙනවා. ඒ වගේම මම ID එකක් ඒකටත් දාගෙන තියෙනවා NPB කියලා. මම මෙතනදී on click එකකුත් හදාගෙන තියෙනවා ස්ක්‍රිප්ට් එකේ ගැන කතා කරනකොට අපි ඒක තව ටිකක් පැහැදිලි කරගමු. ඊට පස්සේ මම retype password එක හදාගෙන තියෙනවා පහලින් මේ විදිහට. ඒ වගේම මම ඉන්පුට් ටැග් එකක් දාගෙන තියෙනවා ඔයගලන්ට පේනවා. ඒකට මම දාලා තියෙනවා ID එකක් RP කියලා. බටන් එකේ type එක දාලා තියෙනවා button කියලා. මම මෙතන show button එකක් හදාගෙන තියෙනවා. ඒකටත් මම ID එකක් දාලා තියෙනවා RPP කියලා. ඒ වගේම on click එකක් දාලා තියෙනවා show password to කියලා. මෙතනදී මම මේ පාර්ට් එක තමයි මගේ වෙරිෆිකේෂන් කෝඩ් එකේ පාර්ට් එක. ඒ කියන්නේ මෙන්න මේ කොටස. වෙරිෆිකේෂන් කෝඩ් එක මම ලේබල් එකක දාලා තියෙනවා. ඒ වගේම ඉන්පුට් ටයිප් එකක් දාලා තියෙනවා. ක්ලාස් එකක් දාලා තියෙනවා from control කියලා. මේක bootstrap වල එන ක්ලාස් එකක්. ඒ වගේම මම ID එකක් දාලා තියෙනවා vcode කියලා. div class model footer. ඒ කියන්නේ මේ තමයි මෙන්න මේ තියෙන්නේ මේ මොඩල් එකේ footer එක, මේක මොඩල් එකේ header එක, මේ තියෙන්නේ footer එකේ close button එකක් සහ reset password එක. close button එක ක්ලික් කරාම මේක නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට reset password කියන එකෙන් කලින් අපි දැන් බැලුවා. එකෙන් reset වෙනවා password එක. ඔන්න ඔහොම තමයි මගේ ඩිසයින් එක. අපි දැන් බලමු ස්ක්‍රිප්ට් එක පැත්තෙන් අපි කොහොමද ඒක හදාගෙන තියෙන්නේ කියලා. මෙතනදී මම on click එකක් දාගෙන තියෙනවා password 1 කියලා. ස්ක්‍රිප්ට් එකේදී මම ඔයාලට පේනවා මෙතන මම මගේ sign in box එකේ forget password කියලා on click එකක් දාගෙන තියෙනවා. මේ තමයි මෙන්න මේ තියෙන URL එක ඔයාලට පේන්නේ. forget password මම URL එකක් විදිහට දාගෙන තියෙන්නේ. ඒක තමයි ඔයාලට පේන්නේ. මෙතනදී මම on click එකක් දීලා තියෙනවා link එකට. forget password කියලා. මම forget password ක්ලික් කරපු ගමන් ඔයගොල්ලෝ දැක්කා ඊමේල් එකට මගේ
වෙරිෆිකේෂන් කෝඩ් එක යනවා. ඉතින් ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක තමයි මම මෙතනදී මේ හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මුලින්ම මෙතනදී හදාගෙන තියෙනවා variable එකක් forget password model කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මගේ function එක හදාගෙන තියෙනවා forget password කියලා. ඊට පස්සේ මම email එක variable එක store කරගෙන තියෙනවා. ඒ වගේම මේ ගන්නෙ forget password. sorry. ඒ වගේම මම මේ ගන්නෙ මෙන්න මෙතනදී අපි ගන්න email to කියන එක. මොකද forget password එක ක්ලික් කරන්න කියන්නේ ඕන වෙන්නේ sign in sign up වෙච්ච user කෙනෙක්ට. sign in වෙන්න යනකොට. එතකොට අපි sign in එකේදී ගන්න email එක sign up වෙද්දී දෙන email sign in එකේදී අපි යොදා ගන්න email එක මෙතනදී ගත්තාම හරි. ඉතින් ඒ නිසා අපි මේ email එක ගන්නවා. ID එක විදිහට ඒ තියෙන email එක අපි ගත්තා. ඒ වගේම මම value append කරලා තියෙනවා value එකක්. ඒ වගේම මෙතනදී මම හදලා තියෙනවා request එකක් හදලා තියෙනවා. XML ETP request එකක්. request.enready already stage anonymous function එකක් මම හදලා තියෙනවා. request.register සමානයි for and request.status සමානයි 200. මෙතනදී මම response එකත් අරගෙන තියෙනවා response test එකත් අරගෙන තියෙනවා. මේ ටික චුට්ටකට අපි අමතක කරමු. මෙතනදී මම request.open get method එකෙන් මම යවලා තියෙනවා මගේ email එක forget password process.php එකට. මගේ email එක තමයි යවලා තියෙන්නේ. මෙතන true කියන්නේ සත්‍ය ආකාරයෙන්. ඒ කියන්නේ මේ තියෙන මෙතනින් ගන්න එකම අපි යවනවා කියන එක තමයි මෙතනදී true එකෙන් කියලා තියෙන්නේ. request.send අපි යන් අපේ forget password එකට. එතනදී මම ඔයගලන්ට පේනවා ඇති use කරලා තියෙනවා phmail එක include කරන් තියෙනවා මුලින්ම මගේ connection එකයි මෙන්න මේ email send file ටික. පොඩි අදහසක් ගන්න ඔයාලට මේ files පෙන්නන්නම්. මේ තියෙන්නේ මුලින්ම include කරන් තියෙන මගේ file එක. එතනදී මේ රේඛාවට එක වැඩි හිතන්න එපා. ඒක හැටි. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එකත් මම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඒ වගේම මෙන්න මේ ෆයිල් එකත් මම ඉන්ක්ලූඩ් කරගෙන තියෙනවා. ඒ ඉන්ක්ලූඩ් කරගත්ත ෆයිල් එක තමයි මේ තියෙන්නේ. මම variable එකක් හදාගෙන තියෙනවා email කියලා. ඒකෙදි මම කියලා මෙතන get අරගෙන තියෙනවා කියලා. මම බලලා තියෙනවා ඊමේල් එක emptyද කියලා බලලා තියෙනවා. ඔයගොල්ලෝ මම ඩිසයින් එක රිෆර් කරනකොට දකින්නද මුලින්ම මම ඊමේල් එක මුකුත් දාන්න නැතුව forget password එක ක්ලික් කරා. එතකොට අපිට එකෝ එකක් විදියට ආවා ඊමේල් එක දාන්න කියලා. ඒ වගේම දැන් මෙතනදී මම database එක search එකක් දාගෙන තියෙනවා user ගේ ඊමේල් එක මෙතනදී මම search එකක් දාගෙන තියෙනවා. මේ තියෙනවා අපි හදාගත්ත variable email එක. මේක අපි database එකෙන් ගන්න email එක. ඊට පස්සේ මම මේක නම් rows බලලා result set එකයි නම් rows බලලා තියෙනවා. ඊට පස්සේ මම if එකක් ඇතුලේ මෙන්න මේක සමානයි කියන්නේ මේ email එක සමානයි 1 වෙනවා නම් මම මේ code එක දාලා තියෙනවා. එතනදී මම database එකට IUD එකක් දාලා update එකක් දාලා තියෙනවා. userට set කරන්න verification code එක. එතනත් code එකක් දාලා තියෙනවා. මෙයා email එකට මේ අපි එන email එකට
අපි මේ ගන්න ඊමේල් එකට user ගේ verification code එක set කරන්න කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. මේ තියෙන්නේ මං ඊමේල් code කරගත්ත එක. code unicode unique කියලා මෙතනදී කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට ඒ code එක විතරයි. ආයි කිසිම දාක ඒ code එක පාවිච්චි වෙන්නේ නැහැ. මේ තියෙන්නේ host කරගත්ත ඒවා. මේ තියෙන්නේ username එක විදිහට මම මගේ email එක පාවිච්චි කරනවා. මේ password එක තියෙන්නේ app password එක. මෙතනදිත් මගේ email එකම තමයි මම use කරන්නේ set from එකටයි add reply to කියන එකටයි. මෙතනදී මම variable එක මගේ assign කරගන්නවා email. ඔක්කොම true වෙනවා නම් eShop forget password verification code කියලා ඔයගොල්ලෝ දැක්ක මේ පොඩි ඩිසයින් එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ එන්නේ ඒ හින්දා eShop. මෙන්න මේක එන්නේ ඒ නිසා code එක එන්න මෙතන unique code එක අපි මෙතනදී අරන් තියෙනවා. බැරි වෙලාවත් මේ මෙතනදී if එකක් දාලා කියලා තියෙන මේ code එක send උනේ නැත්නම් verification code sending failed කියන එක දාන්න කියලා code එතනදීම else එකටම ගිහින් මම කියලා තියෙනවා එකක් දෙන්න verification code එක send වුණා success කියලා. ආයිත් මෙතනදිත් else එකක් දාලා තියෙනවා email එක කියන්නේ හරි email එකක් නෙවෙයි නම් invalid email address කියලා මම දාලා තියෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම මෙන්න මේ success එක අරගෙන අපි යමු අපේ script එකට. if response success කියලා මෙතනින් ගත්තා. alert එකක් දෙන්න verification code send your email check your email කියලා මම alert එකක් දාලා තියෙනවා. ඒ වගේම මම මෙතනදි මේ model එක ඔයාලට පෙන්වන්නේ මේ design එකේ මෙන්න මේ model එක තියෙන්නේ. FP model එක මෙතනදී open ID එකකින් මම අල්ලගෙන තියෙනවා මේ model එක. ඊට පස්සේ forget password model new bootstrap model කියලා මම හදාගෙන තියෙනවා forget password model show කියලා දීලා තියෙනවා. කියන්නේ ID එකකින් මම අල්ලගෙන මේ හරහා මම මගේ email එක හරියට send වුණා නම් success වුණා නම් forget password model එක show වෙන්න කියන්නේ. මෙන්න මේ design එක show වෙන්න කියලා මම හදාගෙන තියෙනවා. else එකට දාලා තියෙනවා. ඒ කියන්නේ else එකේ මෙතන තියෙන response. ඒ කියන්නේ මොකක් හරි error එකක් එනවා නම් ඒක ඒ විදිහටම response කරන්න කියලා තියෙනවා. එතන ඒ වගේම ඒ response එක මම දෙන්න කියලා තියෙන්නේ design එකේ මුකුත් නැති වුනහම මෙන්න මේකේ තියෙනවානේ D none එකක් ඒ D none එක D block එකක් වෙලා මෙතෙන්ට තමයි අපේ මොකක් හරි error එකක් තියෙනවා නම් ඒ error එක එන්න කියලා මම හදලා තියෙන්නේ. ඒක තමයි මෙන්න මේ code එකෙන් කරලා තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ අපි බලමු අපේ model එක ඇතුලේ තිබ්බා new password එකටයි retype password එකයි. එතනදී මම show කියන බටන් එකට දාලා තියෙන on click එකක්. දෙකටම දාලා තියෙනවා show password 1 show password 2 දෙකටම unique on click දෙකක් මම දාලා තියෙනවා. on click එකක් මම දාලා තියෙනවා. මෙතනදී මේ function එක ඔයගලන්ට පේනවා show password 1 මම මුලින්ම පෙන්නපු function එක මුලින්ම පෙන්නපු on click එක මේ තියෙන්නේ. එතනදී මම
ඒකේ ටෙක්ස්ට් ෆීල්ඩ් එකේ ID එක මම වේරියබල් එක ස්ටෝර් කරන් තියෙනවා. ඒ වගේම බටන් එකේ ID එකත් වේරියබල් එක ස්ටෝර් කරන් තියෙනවා. if test field type password test field type test button in HTML hide කියලා මම දීලා තියෙනවා. ඒ කියන්නේ show එක show නම් තියෙන්නේ show එක ක්ලික් කරපු ගමන් hide වෙන්න කියලා තමයි තියෙන්නේ. ඒ වගේම password නම් password type එකෙන් නම් තියෙන්නේ show වෙන්න කියලා මම දීලා තියෙනවා. මෙතනදී මේ hide කියන තමයි දීලා තියෙන්නේ. ඒ වගේම මේකෙදිත් මම කරලා තියෙන්නේ අර show password එකේ වෙනමම අරගෙන password 2 එකේදී වෙනම බාරන් තියෙනවා text field එකේ ID එක variable එක store කරන් තියෙනවා. ඒ වගේම button එකේ ID එකත් variable එක මම store කරන් තියෙනවා. මෙතනදීත් මම කරලා තියෙන්නේ කලින් වගේම show තියනවා නම් hide වෙන්නයි hide තියනවා නම් show වෙන්නයි. ඒක තමයි මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට මෙතනදී පේනවා මම reset password එකටත් on click එකක් දාගෙන තියෙනවා. අන්තිමටම footer එකේ අපිට පෙන්නන reset password button එකට on click එකක් දාගෙන තියෙනවා. ඒකත් අපි ෆන්ක්ෂන් එකක් හදලා තියෙනවා reset password කියලා. email එකයි new password එකයි retype password එකයි verification එකයි අපි වෙන වෙනම ඒ IDs වලින් ID එක variable වල store කරන් තියෙනවා. ඒ වගේම ඒවගේ values මම මෙහිම අරගෙන තියෙනවා. ඒ වගේම මම if new form data කියලා හදලා තියෙනවා. එතනදී F වලට append කරගන්නවා මේ email password email new password retype password verification code ඒක වෙන වෙනම අරගෙන තියෙනවා. ඒ වගේම request එකක් මම හදාගෙනත් තියෙනවා මේ විදිහටම if request ready states anonymous function එකක් දාලා මේ ටික මම දාගෙන තියෙනවා. චුට්ටකට මේ ටික අමතක කරන්න. ඊට පස්සේ මම request.open post method එකෙන් යවලා තියෙනවා reset password process.php කියන එකට යවලා තියෙනවා මේ මගේ මෙන්න මේ data ටික ඒකට මම යවලා තියෙනවා. ඉතින් අපි බලමු reset password එකේ password process.php එක කොහොමද මම හදාගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේක PHP එකක් ඇතුළේ තමයි මම හදාගෙන තියෙන මුලින්ම include එක දානවා. අර එහා පැත්තෙන් ආපු email එකයි new password එකයි retype password එකයි verification code එකයි ඔක්කොම අපි මෙතනදී අල්ලගෙන තියෙනවා variable හදලා ඊට පස්සේ අපි බලනවා new password එකයි retype password එකයි සමානද කියලා. අසමාන නම් එකෝ එකක් දාන්න කියනවා password does not match කියලා. එහෙම සමාන වුණා නම් අපි database එකට ඒ password එක යන විදිහට අපි core එක හදලා තියෙනවා. select all from user where email එකට email සමානයි and verification code එකත් සමාන නම් numbers කියලා අපි එහෙම හදාගෙන තිනවා. ඒ කියන්නේ මෙන්න මේකෙන් අපි set කරලා තියෙන්නේ sorry අපි search එකක් දාලා තියෙන්නේ මේ එන password දෙක සමාන වෙච්ච ගමන් අපි බලනවා ඒ අදාළ email එකයි ඒ අදාළ verification code එකයි දෙකම එක හා සමානද කියලා. ඊට පස්සේ අපි if එකේදී අපි if එකක් දාලා අපි බලනවා මේ එක row එකේම ඒ කියන්නේ මේ password එකයි මේ email එකයි verification code එකයි එකම row එක නම් කියන්නේ එක row එකක වෙන්න ඕනේ. ඒ වගේම මේතනදී අපි අප්ඩේට් එකක් දාලා තියෙනවා userට password එක new password එකත් එක්ක email එකේ තියෙන තැන බලලා ඒ row එකේ password එක අප්ඩේට් කරගන්න කියලා. එහෙම අප්ඩේට් වෙනවා නම් අපි එකෝ එකක් දාලා තියෙනවා success
else එකට දාලා තියෙනවා invalid email or verification code එක කියන්නේ. ඒක අප්ඩේට් වෙන්නේ නැත්නම් මොන හරි error එකක් එනවා නම් මෙන්න මේක එනවා. ඊට පස්සේ අපි මේ success එක අරගෙන අපි යනවා අපේ script එකට. script එකේ if එක ඇතුලේ response success වෙලා තියෙනවා. alert එකක් එනවා. password update successfully කියලා. forget password model එක අපි hide කරලා තියෙනවා. ඒ වගේම redirect වෙනවා index.php කියන location එකට. else එකේ අපි දාලා තියෙනවා ls response කියලා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නම් alert එකක් එනවා. මොකක්ද ඒ අදාළ ප්‍රශ්නය කියලා alert එකක් එනවා. ඔන්න අද වීඩියෝ එක නම් ටිකක් දිග වුණා. ඒ වුණත් මං හිතනවා ඔයාලා මේකෙන් අදහසක් ගන්න ඇති කියලා. ඔන්න ඔය විදිහට තමයි මං forget password එක මගේ sign in එකේදී හදාගත්තේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් මේ සම්බන්ධව මට කමෙන්ට් සෙක්ෂන් එකේ මට මැසේජ් එකක් දාන්න කියලා කියනවා. ඒ වගේම මගේ වීඩියෝ එක බලාගෙන හිටියට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි.